බලන්නකො මං අද ඔයාලට ගෙනාපු වීඩියෝ එක මොකක්ද කියලා ඉවරලා. මේ දේවල් නම් ඇත්තටම ලස්සනයි. ගෙදරට මේ වගේ දේවල් ආයි කරලා තියෙනවා නම් ඇත්තම ලස්සනම දේවල් තමයි. පොඩ්ඩක් බලන්නකො මෙන්න මේක. මට නම් හිතෙන්නේ මේක සිලිකෝන් වලින් හදලාද කොහෙද. වටේට ලයිට් එකකුත් දාලා ලස්සනටම හදලා තියෙනවා. මෙන්න මේක බලන්නකො. මේ වගේ ඩිසයින් වලින් හදනවා නම් ඇත්තටම ලස්සනයි. ගෙදරට මේ වගේ ලයිට් එකක් දාලා තිබුණා මාරම පෙනුමක් තමයි තියෙන්නේ. බලන්නකො මේ අයිටම් එක මොකක්ද කියලා. වතුර කෝප්පයකට මල් පොකුරු ටිකක් දාලා ඉවරලා ලස්සන ඩිසයින් එකක් හදලා. බලන්නකො ඒකේ තියෙන ලස්සන. ඇත්තටම මේ දේවල් නම් මාරම ලස්සනයි. මෙන්න මේක බලන්නකො. ඒත් ඒ වගේම දෙයක් තමයි. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම ලස්සනයි නේද? ගෙදරක සාමාන්‍යයෙන් මේ වගේ දේවල් තියෙනකොට මාර පොඩ්ඩක් අර පෙනුම තියෙනවා. ඇත්තම කිව්වොත් මාරම ලස්සනයි. ඉතින් බලන්නකො මෙන්න මේක ඇත්තටම ලක්සිරි ලයිෆ් එකටම තියෙන ඩිසයින් එක. වව් සුපිරි ඩිසයින් එකක්. බලන්නකො මේකේ අයිටම් ටික. මේ වගේ දේවල් ඇත්තටම ගෙදරක තියෙනවා නම් හරිම ලස්සනයි නේද? වන්න එක බලන්නකො. ලයිට් වලින් පුංචි දේවල් වලින් ඇත්තටම ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? වාව් සුපිරිම ලස්සනක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් හදන එක මම නම් හිතන්නේ මහ දේවල් නම් නෙවෙයි. බලන්නකො මේ අයිටම් ටික. මල් පෝච්චි හදනවා කියලා මෙහෙමත් හදනවා. මේ වගේ නිර්මාණශීලී හැකියාවක් තියෙන නම් ඉතින් කලාත්මක ඇසකින් බලන්න පුළුවන් මිනිස්සුන්ට තමයි. මේ වගේ දෙයක් ඔයාලගේ ගෙදරට තිබුණොත් ඇත්තම ඔයාලගේ ගෙදර පුදුම විදියට අලංකාර කරයි. මට නම් හිතෙන්නේ මේ හදන්න මේ සජිපෝන් වලින් වෙන්නේ නැති. නැත්තම් මේ තරම් ලස්සන වෙන්න විදියකුත් නැහනේ. ඒ ටික ඇත්තටම ලස්සනයි. වව් සුපිරි ලස්සනක් තියෙන ලයිට් එකක් දැම්මන් පස්සේ ඉතින් මේ වගේ වීඩියෝ තව ඉස්සරහට අරන් එනවා. යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා ලයික් කරලා මගේ YouTube channel එක subscribe කරලා ඉවරලා ෂෙයා කරන්න. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.